සුබ උදෑසනක් ඔයාලා හැමෝටම අද දවසේ ලස්සනම දවසක් වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනද වගේම අදත් මම උදේ අද 5:30ට තමයි නැගිට්ටේ. ඊට පස්සේ තමයි මම වැඩ කරගන්න පටන් ගත්තේ. ඉතින් අම්ම කෙනෙක් වුණාම කොහොමද බිම්ම නැගිටින්න වෙනවා. අපි මොකද බබාලගේ කෑම හදාගන්නත් ඕනනේ. උදේ නැගිටලා වතුර එකක් බීලා බෝඩකට සෝදලා තමයි දවස පටන් ගන්නේ. ඉතින් අපි උදෙන්ම නැගිටලා අපේ වැඩ ටික කරගත්තොත් අපිට ලේසියි. මොකද තනියෙන් හැමදේම කරගන්න අම්ම කෙනෙකුට උදෙන්ම නැගිටලා වැඩ ටික කරගත්තාම ලේසියි. චූටි බබා හැරෙන්න කලින් ලොකු බබයි මම මගේ වැඩ ටික කරගත්තා. මේක කොහොම ක්ලීන් කරලා ඊට පස්සේ මම ඉතුරු වැඩ ටික කරගන්න තමයි හදන්නේ. කවුරු කොහොම කිව්වත් අපේ වැඩ අපිට පුළුවන් විදිහට තමයි අපි කරගන්නේ. මොකෝ පුළුවන් වෙලාවට අපි හැරෙන්නේ. මොකෝ බබා රැට හැරිලා ඉන්නකොට අපිට උදේට නැගිටින්න ගොඩාක් අමාරුයි. ඒකින්ද කවුරුවත් කියන ඒවා අහගෙන ඉන්නේ නැතුව අපේ වැඩ අපි කරගත්තොත් අපිටත් ලේසියි. දැන් නම් මේ වැඩේ ඉවරයි. දැන් මේක වේලා ගන්න ඕන. පොඩි කෙනා හැරුණ ගමන්ම මම මගේ වැඩ කරගන්න මේක ඇතුළට දාලා තමයි මම ගොඩාක් වැඩ කරගන්නේ. ඇත්තටම මේ ප්ලේ පෙන් එකක් කියන්නේ ගොඩාක් අපිට අපේ වැඩ පහසු කරගන්න පුළුවන් හොඳම දෙයක් කියලා මම නම් හිතන්නේ. අද ටිකක් මෙයා ජරබරේ දානවා. ඉතින් අරක ඇතුළට දැම්මත් අඬන ඉඳ චුට්ටක් වොම දැන් මෙන්න මේ බෑග් එකකට දාගත්තා. මේකවත් ඉඳීද කියලා බලන්න. ලොකු බබාට මටයි කිරි එකක් හදාගත්තා. උදෙන්ම මමත් කිරි එක උරුනේ නැත කිරි එක නැතුව ඉන්න බෑ අපි දෙන්නටම. ඊට පස්සේ මම ලොකු බබාගේ කෑම එක හදාගත්තා. චූටි බබාගේ කෑම එක හදලා ඉවරම ගමන් ලොකු බබාගේ කෑම එකත් හදාගත්තා ඉක්මනට. දැන් මම චූටි බබාට කවලා ඉක්මනට ගෑස් කරගන්නවා. ලොකු බබා නම් තනියෙන් වැඩ කරගන්නවා. එයා තනියෙන් කෑම කනවා. ඒ තනියෙන් මූණකට හොද ගන්නවා. මේ වැඩ එයා තනියෙන් කරගන්නවා. බබාට කවල කරලා සෝදලා නිදි කරවනවා. නිදි කරවට පස්සේ කොහොමත් පැයක් දෙකක් එයා නිදිය ගන්න හින්දා මට මගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඊළඟට මම ඉක්මනට දඩි බිඩි කාලා කරේ රෙදි ටික හොදන එක. රෙදි ටික හොදලා ඉවර වුණ ගමන්ම මම මගේ උදේ කෑම එක ගත්තා. ඊළඟට ලොකු බබත් නාවල කරලා යාගේ හෝම්වර්ක් එහෙම තියෙනවා නම් ඒ ටික කරනවා. ඊට පස්සේ චූටි බබාට මේ දවල්ට කවලා ටික වෙලාවක් ඉඳලා එයා කොහොමත් 3 වගේ විදි නිදිය ගන්නවා.
ඒ අනිදිය ගත්තට පස්සේ තමයි මම දවල්ට කෑම එක ගන්නේ. නැත්තම් පාඩුවේ කෑම කන්න විදියකුත් නැති හින්දා තමයි මේ අනිදිය ගත්තට පස්සේ මම කෑම එක ගන්නේ. මේ පොඩි බබාගේ රෑ කෑම එක ඒක 5-6 වෙනකොට මං හදා ගන්නවා. ඊට පස්සේ පොඩි බබාගේ කෑම එකත් කවලා ලොකු බබවත් සෝදලා තමයි මගේ අනිත් වැඩ ටික කරන්නේ. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.